උතුම් බුදුන් දහම් සඟුන් සරණ යමින් පින්වන්ත ඔබ හැම කෙනෙක්ම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ තුන් ලෝකයක් සනසාලෝ වදාළ ලෞතර අමා මෑණියෝ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ සංසාර ගමන් මාර්ගයේ සිද්ධ වුණු තවත් සත්‍ය කතාවක් මේ විදිහට කාව්‍යමය ධර්ම දේශනාව ඔස්සේ ශ්‍රවණය කරන්නට පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ සංසාර ගමන් මාර්ගයේ සිද්ධ වුණු කතා අතර ඊටා වැදගත් වටිනාකමකින් හෙබි කතා පුවතක් තමයි මම අද ඔබට කාව්‍යමය ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. අපි මෙතෙන් පටන් දැන් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. කවුරුත් නැවතත් සාධෝකාරයක් පවත්වන්න. අක්කතඤ්ඤුස්ස පෝසස්ස නිච්ඡං විවර දස්සිනෝ සබ්බං වේ පඨවින් දච්ඡා නිවනං අභි රාධයේති කළ ගුණ නොදන්නා වූ අනුන්ගේ වැරදි සොයන පුරුෂයාට ඉඳින් මහ පොළොව හෙවත් සක්විති රජකම ලබා දුන්නේද? නමුත් ඔහුව සතුටටපත් කළ නොහැකිය. ජාතක පොත් වහන්සේ තණ්හාවෙන් ජසිත ගිනිගෙන අනුන්ගේ වැරදි සේවුමට සිත දිව යන්නේ කළ ගුණ නොදත් අය අපටත් හමුවන්නේ ඒ ගැන තමයි අද කවි බණ කියවෙන්නේ බුදු බණ ඇසුව තන සිතුවිලි පැහැදෙනවා බණ ඇසුවොතින් අම නිවනම ලං වෙනවා ජාතක පොතේ පිටුවේ කිනෙක පෙරලනවා සීලවනාග රාජ පුවතට සිත යනවා පින්නතුනි කළගුණ නොදත් දුදනන් පිළිබඳව අපි මේ ලෝකේ ඕන තරම් අහලා තියෙනවා. ජාතක පොත් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ අතර සීලව නාග කියන කතා පුවත ඊතා සුවිශේෂී වූ තැනක් ගන්නවා. ඉතින් පින්නතුනි මම අද ඔබට සූදානම් වෙන්නේ
සීලව නාග කියන කතා පුවත ඔබට පැහැදිලි කරන්නට. පින්තුනි වේළුවනාරාමය තුල බුදු හිමි වැඩ වසනවා දහම් දෙසා තිලොව සතට අමනිවනම තනනවා දෙව් මිනිසුන් මුනිදුගේ පාහද බැතියෙන් වඳිනවා එම්දා සිදු වෙච්ච දෙයක් යලි සිහිපත් කරනවා දේවදත්ත තෙර පැවිදිව බුදු සසුනේම හිඳිනවා මුනිදුන් ළඟ පැවිදි වෙලා පෞසිතුවිලි වඩනවා බුදුන් මරා බුදු වන්නට විටකදි බෙර දරනවා කෙලෙහි ගුණය නැති දෙව්දත් පිරිහීමම දකින්නවා ඒ පිළිබඳ සංගුන් අතර කතා බහක් ඇති වෙනවා දෙව්දත් තෙර පවිටු බවම කොයි කවුරුත් කියනවා තණ්හාවේ හැටියෙහිමයි සිත වරදට ගෙනෙනවා මේ විස්තර මෙලෙස එදා බුදු හිමිටත් දන්වනවා පින්නතුනි දේවදත්ත කියලා කියන්නේ කවුද කියලා මට ඔයයන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ දේවදත්තට වමනාව තියෙන්නේ බුදුන් මරලා හරි කමක් නෑ තමන්ට බුද්ධත්වය ලබා ගන්න. දේවදත්ත ප්‍රාර්ථනා කරන්නේ බුදුන් මරලා හරි කමක් නෑ මම බුදු වෙනවා බුදුන්ට වඩා තැනක් මම ගන්නවා කියලා. ඉතින් මෙහෙම දේවදත්තගේ කටයුතු සිද්ධ කරනකොට දේවදත්ත මෙන්න මේ වාගේ චරිතයක් කියලා බුදුහාමුදුරුවන්ට මහා සංඝරත්නය දන්වනවා. ඉතින් මහා සංඝරත්නයට බුදුහාමුදුරුව මේ විදිහට දැන්නුවට පස්සේ මහා සංඝරත්නයට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා දේවදත්ත අද විතරක් නෙවෙයි එදත් මෙහෙමයි. දේවදත්ත කියලා කියන්නේ පවිතු අදහස් තියෙන පුද්ගලයෙක්. ඉතින් පින්නතුනි මහා සංඝරත්නය අරබයා මෙන්න මේ සීලව නාග කියන ජාතක කතාව දේශනා කරනවා. බලන්නකෝ මේ කතාව පින්නතුනි එදා බුදුවන දිනයකේ දිනක දැයි සොයාගෙන පෙර දිනයකදී හිමවත යැයි කියන තැන ඇත් කුලයකට තම හිමිකම කියාගෙන බෝසත් නුපන්නා තේජස දරාගෙන මිනිමුතු වාගේ දාල දෙක රැස් විහිදුවන
සුදු පැහැවේ ඇත් රාජු සිත පහදවන වනයෙන් ආසු දහසක් ඇත් පිරිසගෙන මහබෝසතුන් නිවසයි ගිරි කුලක් මෙන බලන්නකෝ බෝසත් හස්තිරාජේ නිකන් ඇතෙක් නෙවෙයි ඇද්දල දෙක රත්තරම් පාටයි. දැන් සාමාන්‍යයෙන් ඇතෙක් අලියෙක් දැක්කොත් අපි බය වෙනවනේ. ඇතෙක් අලියෙක් දැක්කොත් සාමාන්‍ය අද ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම පන කඩාගෙන දුවනවා. හැබැයි මේ එහෙම නෙමෙයි. පුදුමාකාර ලස්සනයි. මහා තේජසකින් යුක්ත වූ සුදු පාට හස්තිරාජයෙක්. දල දෙක රත්තරම් පාටයි. පින්වන්ත පෙනුමක් තියෙන මහා හස්තිරාජයෙක්. දැන් අපිත් සාමාන්‍ය දැකලා තියෙනෝනේ ලංකාවේ නේද? නෙදුංගමේ යතා එහෙම දැක්කහම හරි තේජසක් නැති වෙන්නේ. ඒ වාගේ මහා බලයක් තියෙන හික්මීමෙන් යුක්ත වූ මහා හස්තිරාජයෙක්. 80000ක් ඇතුන්ගෙන් රජතුමා තමයි මේ බෝසත් හස්තිරාජයා. ඉතින් මේ බෝසත් හස්තිරාජයා පින්නතුනි වාසය කරන්නේ තනිවම. අර ඇතුන්ගෙන් ඈත් වෙලා තනියෙන් ජීවිතය ගත කරනවා. දවසක් පින්වතුනි ඔන්න ඔය වනයට එක පුද්ගලයෙක් යනවා තමන්ගේ පළවැල නෙලාගෙන ඉන්න. තමන්ට යමක් හොයාගන්න ඕන කියලා හිතාගෙන. පින්තුනි එන්නේ වෙලාවේ මේ ගියපු පුද්ගලයාට සිද්ධ වුණේ කුමක්ද? යන ඉන තැන කොහිද කියා දිශාව ඔහු නොදන්නේය. පන බේරා ගන්න කියා කෑමොර හඬ නගන්නේය. උනදේ මම කාට කියමි ඔහුගේ සිත තැවෙන්නේය. වනවැද්දෙක් අතර මංව මහවන මැද හඬන්නේය. වනයම දෙවනත් කරමින් ඔහුගේ හඬ නැගින්නේය. බෝසත් නැත් රජුට එදා හඬන හැඬුම් ඇසෙන්නේය. තිරිසන් නුව පෙරුම් පුරන සිතුවිලි පැන නගින්නේය. වනවැද්දා බේරගන්න බෝසත් නැත් හිතන්නේය. දුර සිට බෝසත් ගිජිඳා ඔහුගේ වෙත හැදෙන්නේය. සිදු වූ දේ කිමද කියා කරුණාවෙන් අහන්නේය. වනවැද්දා වෙච්ච විපත විස්තර කර කියන්නේය. එයින් පසුව සිදු වූ දෙය මේ අයුරින් පෙනෙන්නේය. දැන් පින්නතුනි අර වනයේට ගියපු වැද්ද අතරමං වෙනවා. තමන්ට යන්නේන පාරක් හොයාගන්න බැරි වෙනවා. මහා හයියෙන් කෑ මොරදිදී කෑ ගගා හඬනවා. යන්නේන පාරක් නැති තැන. දැන් සාමාන්‍යයෙන් අපිත් කරන්නේ කෙනෙක් අතරමං වුණාම කෙනෙක් අසරණ වුණාම අපි කරන්නේ යාට උදව්වක් කරන එකනේ නේද?
ඉතින් පින්නතුනි මේ බෝසත් හස්තිරාජයා බුද්ධත්වයට පාරමිතාවන් පුරන බෝසත් හස්තිරාජයා ප්‍රාර්ථනා කරනවා මම මොහුට උදව් කරනවා කියලා. වැද්දා ළඟට ගියපු හස්තිරාජයා වැද්දගෙන් අහනවා ඇයි මේ මොකක්ද උනේ? අනේ ඇත් රජුනේ මම යමක් හොයාගන්නට මේ වනයේට ආවා. හැබැයි මට දැන් යන්නේ එන පාරක් අමතකයි. මන්ට යන්නේ එන තැනක් හොයාගන්න බෑ. පුළුවන් නම් මට උදව් කරන්න. මේ බෝසත් හස්තිරාජයා පින්නතුනි එදා වැදි තෙම තම පිට මත හිඳුවනවා වන මැද පසු කොට ගමන් කරනවා බෝසත් ගති ගුණ පහල කෙරෙනවා ඒ අතරෙදී මිලේ සින් සිදු වෙනවා අසත් පුරුෂ ගති සිතේ තරන්නේ යන මඟ මඟ සලකුණු කරගන්නේ නැවතත් වනයට එන්න හිතන්නේ වැදි තෙම කිම දෝ එහෙම කරන්නේ ඒ පැනයට මම පිළිතුරු දෙනවා දැන් ගම වෙත ඇත් රජු ලං වෙනවා අරුම පුදුම දේ ලොව සිදු වෙනවා වැදි තෙම අමතා මෙහෙම කියනවා ඉල්ලීම කියොබගින් ඉල්ලන්නේ මා ගැන කිසිවෙකු හට නොකියන්නේ යහතින් ජීවත් වෙන්න හිතන්නේ එසේ කියාගෙත් රජු පිට වින්නේ දැන් පින්නතුනි අර හස්තිරාජයා වැද්ද ළඟට ගිහින් තමන්ගේ හොඬවැල පාත් කරලා එයා විසින්ම තමන්ගේ කර මත පිට මතට තියාගත්ත මේ වැද්දව මේ වැද්දව පිට මත තියාගෙන බොහෝම ආදරයෙන් කරුණාවෙන් මේ වැද්දාව ගිහින් දානවා නගරයට හැබැයි අසත්පුරුෂ ගති හිතේ දරන මේ වැද්දා අර ඇතා යන මාර්ගයක් පාසා මේ වැද්දා විසින් සලකුණු කරගන්නවා මතක සටහන් තබා ගන්නවා කොලාතු කඩ දානවා එහෙම කරන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි ආපහු මේ වැද්දට ඇතාව හම්බ වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව පිනුතුනි මේ වැද්දා නගරයට ගිහින් දාලා බොහොම කරුණාවෙන් වැද්දට කියනවා බොහොම ලස්සනට ජීවත් වෙන්න කාටවත් කරදරයක් නොවි යහතින් ජීවත් වෙන්න හැබැයි මං ගැන කාටවත් කියන්න එපා ඉතින් පින්වතුනි මේ හස්තිරාජයා මෙහෙම කියද්දී අර වැද්දා මොකද කරන්නේ වැද්දා යනවා පින්නතුනි නගරයේ තියෙන ඇද්දල වෙළඳුන් ගාවට ඇද්දල වෙළඳුන් ගාවට ගිහින් ඇද්දල වෙළඳුන්ගෙන් අර ඇද්දල වල මිල විස්තර ටික අහගන්නවා අහගෙන ආපහු මේ වැද්දා ආපහු යනවා අර බෝසත් හස්තිරාජයාව සොයාගෙන බෝසත් හස්තිරාජයා ළඟට ගිහින් පින්නතුනි මේ වැද්දා පෙරදී
මඟ නැවතත් සිහිපත් කොට බැදිතෙම පිවිසෙනවා මහවනයට බෝසත් ඇත් රාජු හිඳිනාමානිට ලං වෙනවා දැන් යටහත් විලසට ඇයි නැවතත් නා බේමේ වනයට මොනවද ඕනේ පවසනු මාට මුලා වුණාදෝ පෙරදා විලසට ඇත් රජු වහුගෙන් විමසයින් එලෙසට මුලා වුණේ නෑ පෙර දින විලසට ඔබගෙන් පිහිටක් අවැසිය මාහට ඇත් රාජු නීමගේ දුප්පත් දිවියට ඔබෙන් යමක් ආය දින්නම් මෙලෙසට පින්නතුනි ඇත් රජතුමා ළඟට ගිහින් ඇත් රජතුමාට කියනවා වැද්දා මම මේ මුලා වෙලා ආපු ගමනක් නෙවෙයි මම මේ ඔබතුමාව හොයාගෙනමයි ආවේ මොකටද ඇත් රජතුමා අහනවා හරි මොකක්ද ගැටලුව මට පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරන්නම් පින්නතුනි එහෙම කීවට පස්සේ වැද්දා ඇත් රජතුමාට කියනවා අනේ ඇත් රජතුමනි රන්වන් පැහැඟැති ඇත් දාල යුවලට වටිනාකම ඇත ඕනෑ තරමට එයින් ආඩක් සිඳි මින්නරගන්නට අවසර දිනවාද අසරණ මාහට බැරි නෑ ඔබ හාට ඇත් දාල දෙන්නට මටත් වාටියේය මහමීර තරමට එනමුත් සිත නිමි මම මේ විලසට පාරමිතාවකි මෙය බුදු වන්නට පාරමිතාවකි මෙය බුදු වන්නට පින්නතුනි වැද්දා ඇත් රජතුමා ළඟට ගිහින් අහනවා අනේ මට ඔබතුමාගේ මේ රත්තරන් ඇද්දල දෙකින් එක අඩක් සිඳින්නට අවසර දෙනවද ඇත් රජතුමා කියනවා කමක් නැහැ ගන්න මට මේ ඇද්දලට වඩා උත්තරීතර වූ බුද්ධත්වය වටිනවා එහෙම කියලා මේ බෝසත් අස්තිරාජයා පින්නතුනි කියනවා මේ අගනා දලජු වලින් කොටසක් ඔබට දෙන්නේ ඒ ගැන මට අගයක් නැති නිසා නම් නොවේ මේ ඇද්දල ජුවලට වඩා දස දහස් ගුණයකින් මට උත්තරීතර වූ සම්මා සම්බුද්ධත්වය වටිනවායි කියපු මේ බෝසත් හස්තිරාජයා පින්නතුනි තමන්ගේ
දෙතන බිම තියෙනවා ඇද්දල දෙකෙන් කොටහක් කපා ගන්නට අවසර දීලා. පින්නතුනි පළවෙනි වතාවට දල දෙක මේ බෝසත් හස්තිරාජයා අතින් තබනකොට දල දෙක ඇත් රජු විසින් ඔහුගේ අත තබනවා එය අරගෙන මේ මිනිසා නගරය වෙත ඇදෙනවා දල විකුණා සැප සම්පත් යහමින් අරගන්නවා ඒ මිල අවසන් වූ තැන යලි වනයට ඇදෙනවා නැවත පැමිණ බෝසත් නැතු ඉන්නා තැන රැඳෙනවා ඉතිරිව ඇති දල කොටසත් දුන මැනවයි කියනවා මහ බෝසත් හරි පුදුමයි හෙතිනත් දන නමනවා කියත අරන් මේ මිනිසා ඒ කොටසද කපනවා දැන් ඇත්තේ දල මුල් දෙක පමණක් බව පෙනෙනවා දල කැබලිද අරගෙන ඔහු යලි නගරෙට ඇදෙනවා තිරිසනුන්ට වැඩි තිරිසන් මිනිසුත් ලොව සිටිනවා බෝසත් නැතු දල දන් දී පාරමිතා පුරනවා බෝසතු එත් දල දන් දී පාරමිතා පුරනවා දැන් ඔන්න ඉස්සර වෙලාම ආවා දල දෙකෙන් කොටසක් අරගත්තා ගියා දල වෙලින්දුල් ළඟට ගිහින් ඒ දල විකුණලා ඒ මිල මුදල් වලින් ජීවත් වුණා ඒ මිල අවසන් වුණාට පස්සේ ආපහු ආවා ඇත් රජතුමාව හොයාගෙන ඇත් රජතුමාව හොයාගෙන ඇවිත් ඇත් රජතුමාට කියනවා ඇත් රජතුමනි මට මේ දල දෙකෙන් ඉතිරි කොටසත් දෙන්න පුළුවන්ද බෝසත් හස්තිරාජයා පින්නතුනි එදත් දෙතන බිම තියලා ආමෙන්න කපා ගන්න කියලා ඉතුරු දල කොටසත් ලබලා දුන්නා දැන් තියෙන්නේ මේ ඇත් රජතුමාගේ දල මුල් දෙක විතරයි හරියට පේන්නෙත් නැති තරම් ඉතින් පින්නතුනි අර දල දෙක අරගෙන ගිහිල්ලා ඒ මිල මුදල් අවසන් වුණාට පස්සේ දැන් මෙන්න ආපහු මේ වැද්දා යනවා බෝසත් හස්තිරාජයා ළඟට කොච්චර දුන්නත් මදි නේද ඉතින් ඇත් රජතුමා ළඟට ගිහින් එදානම් බැගෑපත් විදිහට නීල්ලුවේ පළවෙනි වතාවේ උප්පරිම බැගෑපත් වුණා දෙවෙනි වතාවේ ඊට වඩා ටිකක් අඩුවෙන් බැගෑපත් වුණා. දැන් මොකද? ඇත් රජතුමා ඉන්නවා. ඇත් රජතුමා පේන මානෙට ගිහින් මේ වැද්දා කියනවා ලද මිල මුදල් ඉවරයි මේ යහුනාද දුප්පත් නුනිමි මම නැහැඟී ගැනවාද තිරිසන් ඔබට වැටහෙනවාද දල මුල් දෙකත් ගලවන්නට දෙනවාද ටිකක් සද්දෙන් කියන්නේ හරියට නිකන් තමන්ගේ දෙයක් වගේ. ඇතාට කියනවා මේ මගේ දැන් සල්ලි ඔක්කොම ඉවරයි. දල මුල් දෙක විතරයිනේ දැන් තියෙන්නේ.
ওই දෙක ඔයාට තිබිලා ඇති තීරමුකුත් නැහැනේ. ඒක නිසා ඕකත් මට දෙන්න කියලා කිව්වා. පුදුමාකාර පූජා භක්තියක් තිබුණු බෝසත් හස්තිරාජයා එදත් පින්නතුනි දෙදන බිම තියනවා. දෙදන බිම තියලා පින්නතුනි වියරුයි මිනිස් සිත ආශා වලින් බැඳී හින්නට නොහැක දල මුල් දෙකද නොදී අවසරණියට දී කිසි වචනයක් නොදී බෝසත් ඇතා දැන් නිහඬව බලා ඉඳී අරගෙන කියත දෑතට ඇතු මතම රැඳී ලේමස් නහර යනසේ එක සැනින් මිදී ගලනා විටදී රතුවන් රුහිරෝ නදී මේරුදු මිනිස් තෙම දල මුල් සිඳීන ලදී පින්නතුනි කිසිම හිතක් පපුවක් නැති අර පෞකාර සිතුවිලි වලින් උපවත් වුණ මේ අසත් පුරුෂ මිනිසා එදා අර බෝසත් හස්තිරාජයාගේ පිට මතට නැගලා තමන්ගේ දෑතට අරගෙන කියත දෑතට අරගෙන අර බෝසත් හදවතක් තිබුණු අර බෝසත් හස්තිරාජයාගේ දලමුල් දෙකත් කපල ගන්නවා. දලමුල් කපනකොට සුදු පාට සිරුර මතින් සුදු පාට හොඬවැල මතින් ගලාගෙන යනවා පින්නතුනි රතු පාට රුධිරය. එය දැකත් මේ රුදු මිනිසා ඒ තමන් කරන සාපරාධී ක්‍රියාව නවත්වන්නේ නැහැ.
වේදනාවට දෑසින් උණු කඳුළු ගැලුවත් ඒ කඳුළු දැක දැකත් මේ රුදු මිනිසා අර රත්තරන් හදවතක් බෝසත් හදවතක් තිබුණෝ බෝසත් හස්ති රාජයාගේ දල මුල් දෙකම කපලා අතට ගත්තා. කල දේ ඵල දේ ditta ධම්ම වේදනීය ඵල විපාක කර්මය කියලා මේ ලෝකේ දෙයක් තියෙනවා පින්නතුනි. කෙනෙක් කපුට උදව්වක් කළාම ඒ උදව්වට පෙරලා උත්තර දෙන සාපරාදී ක්‍රියාවක් පින්නතුනි මේ වැද්දා කරපු දේ. පින්නතුනි දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන අර දලමුල් දෙක රතුවන් වූ රුධිරයත් එක්කන් දෑතට ගත්ත මේ රුදු මිනිසා එදා ආපහු නගරයට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ සිද්ධ වුණේ කුමක්ද පින්නතුනි? මේ පුවත දැක ඉදාමිහි කත දුක් බරව කම්පා වුණා. බෝසතුට කළ විපත පුදුමයි නමුත් සිතුවිලි නොසෙලුනා. මන්ද දුරක් ඔහු දල මුල්දගෙන ගමට යන්නට පිට වුණා. කරපු මහපාපයක කරුමය හිම්මතැනීදී හිමි වුණා. මහා බෝසත් ඇත් රජුට කළ විපතේ කර්මය මතු වුණා. මහා ගිනි දැල් නැගී සැනින් ඔහුගේ සියෝ ළඟ ඇවිලුණා. මහා පොළොව එතැනදී විවර කුහරයක් දැන් මතු වුණා. මහා පවුකම් කරපු වෙදිතෙම අහෝ නිරයෙම ගිල්ලුණා. දෙදල දන් දුන් බෝසතුන්ගේ පාරමී බල සපිරුණා. ආයු පමණින් ජීවිතය ලැබ යලිත් වනයේ හැසිරුණා. එදා පෙරුමන් පිරෝපෝසත් මිදාති ලොවේ බුදු වුණා. අපේ ගෞතම මුනිදුගේ ගුණ ඒ විලස අද කියවුණා. අපේ ගෞතම මුනිදුගේ ගුණ
ඒ විලස අද කියවුණා පින්නතුනි බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී ධර්මයන් පුරනකොට එදා බෝසත් හස්ති රාජයාව උප්පත්තිය ලැබුවේ පින්නතුනි මෙකල අප ඔබ අප විරාජමානව වන්දනාමාන කරන ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි වැද්දා හැටියට ජීවිතය ගත කළේ එදා අද වර්තමාන සමාජයේ දේවදත්ත තෙරුන් එදත් අදත් ඒ විදිහටම ජීවිතය ගත කරනවා වර්තමාන සමාජයේ ඔබට මට දකින්න අහන්න ලැබෙනවා තමන්ට කරන උපකාරයක් වෙනුවෙන් ප්‍රතිඋපකාර දක්වන මිනිස්සු මේ සමාජයේ අඩු වෙනකොට තමන් කරන උපකාරයක් වෙනුවෙන් ඒ උපකාරයට ප්‍රතිඋපකාර දක්වන්නේ බොහෝම අශෝභන විදිහට පින්නතුනි දෙතල දන් දුන්නු බෝසත් හස්ති රාජයා උත්තරීතර වූ බුද්ධත්වයේ ලබනකොට සංසාරේ හැමදාමත් පව්කම් කරමින් අකුසල් වර්ධනය කරන දේවදත්ත එදා නිරයේම ගිල්ලුණා පින්නතුනි සුන්දර ආද දිනේ පිං සිත කිම්ම මනා සඳහම් රසය ලැබදී ජීවිතය ගෙනා සීලවනාග ජාතකයද ඔබේ සිතෙහි තනා අදනිම කරමි කවි බණ මම ඔබට ගෙනා කවි බණ ඇසෝ සිත සුවපත් වේවා ජීවිතයම පින් ගඟුලක් වේවා දෙවින තෙවින සිත සුපහන් වේවා සියලු දෙනා ලොව නිවන් දකීවා සියලු දෙනා ලොව නිවන් දකීවා සියලු දෙනා ලොව නිවන් දකීවා පින්තුනි අද මම ඔබට මේ දේශනාවෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුණේ සීලව නාග ජාතක පොත් වහන්සේ තුල තියෙන
ජාතක කතාව. ඉතින් මේ කතාව තුළින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. කෙනෙක් අපිට උදව්වක් කරනකොට ඒ උදව්වට ප්‍රතිඋපකාර දක්වන්නට ඕන පින්නතුනි. අපි පෙරලා උපකාර දක්වන්නට ඕන ජීවිතේ ඒ පුද්ගලයා කරපු උදව්වට වගේම හාත්පසින්ම උදව්වක්. එහෙම කළොත් තමා පින්නතුනි අපේ ජීවිතේ කවදක හරි දවසක සාර්ථක වෙන්නේ. ඉතින් මේ උත්තරීතර වූ කාව්‍යමය ධර්ම දේශනාව පින්වත් ඔබ සෑම සියලු දෙනාටම උපකාරයක් වේවා. ඔබ මම අවසානයේදී ප්‍රාර්ථනා කරන උත්තරීතර වූ නිර්වාණය ලබා ගැනීම පිණිසම මේ උතුම් වූ පින්කම පාරමී ධර්මයක්ම වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.